මම අද මේ සෝසිනෙට් එකේ මේ IDM පාස්වර්ඩ් එක හදන විදිය කියලා දෙන්නම්. මුලින්ම මේක තමයි සෝසිනෙට් එකේ මේ මේන් පේජ් එක. මෙතන ඉඳන් ඔයගොල්ලෝ join membership කියන මේ හෙවොන් ගයිඩ් කියන එක ඔබන්න. එතකොට මේම ස්ක්‍රීන් එකක් එනවා. මේකේ මේ තුන් ඉහම්මිතා කියන ඔය බටන් ටික ඔක්කොම ඔබන්න. ඊට පස්සේ මේක එපුවම හරි හෙවොන් ගයිඩ් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන බැලුවම සාවෙත් තුන්අප් ප්‍රෝග්‍රෑම් තුන්අප් ශිමින් කියුක් ප්‍රෝග්‍රෑම් කියන එක තමයි KIIP ටෙස්ට් එක. ඒක තේරුවම හරි. ඊට පස්සේ මේක නම් අපිට ID කාඩ් එකක් තියෙන ෆොරින කෙනෙක් කියන එක දැන් මේ ක්ලික් කරාම හරි. මෙතන ඕගලන්ට ඕනේ ID එක හැදුවම හරි ID එකක් හදන්න. ඕගලන්ට ඕන විදියට ID එක හැදුවම හරි. ඊට පස්සේ මේ චුම්බොක් හකින් කියන ওই බටන් එක ඔබන්න. එතකොට මෙතන තියෙන EID는 사용이 가능합니다. ඒ කියන්නේ මේ ID එක නා ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් එකක් කියන එක. එතකොට EID를 사용합니다 කියන එක එබුවම හරි. ඊට පස්සේ මෙතන නම් පාස්වර්ඩ් එක ගැහුවම හරි. ඊපස්සේ මෙතන ඔයගොල්ලෝගේ නම දැම්මම හරි. ඊපස්සේ මෙතන ඔයගොල්ලෝගේ මේ 외국인 등록번호 එක දැම්මම හරි ID කාඩ් එකේ තියෙන. ඊපස්සේ 실명 인증 කියන මේ බටන් එක ඔබන්න. එතකොට මෙහෙම ආවම තමයි හරියට ඕගොල්ලෝ ලියලා තියෙන්නේ. 실명 인증이 정상 처리되었습니다. 확인 버튼 එක ඔබන්න. ඊපස්සේ ඔයගොල්ලෝගේ ෆෝන් නම්බරය දැම්මම හරි. මෙතන ඔයගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් එක දැම්මම හරි. ඊපස්සේ මෙතන තියෙන මේ බටන් එක තියනානේ. ඒක එබුවට පස්සේ මේ කොළ පාට බටන් එක එබුවම හරි. එතකොට මෙහෙම එනවා. හෙවොන් ගයිඩ් පචිකෙසිමිකා කිව්වම ඕකේ බටන් එක එබුවම හරි. දැන් ඕගොල්ලෝ ID එකක් හදාගත්තා. එතකොට ඕගොල්ලෝ දැන් මේ KIIP level test එකට සිංචම් කරන්න යනවා නම් මේක මේ කාපාට බටන් එක එබුවම හරි. මුලින්ම login වෙන්න ඕනේ. එතකොට අපි හදපු අර IDM password එකෙන් login වෙමු. ඊට පස්සේ මෙතන තියෙන මේ කළු පාට තුනියම් කියන බටන් එක ඔබන්න. ආයෙත් මේ කා පාට මේක එබුවම හරි. මෙහෙම කරාම මෙහෙම එනවා. මෙතන තුනියම් මිදා කියන බටන් එක එබුවට පස්සේ සිංචම් ඔබන්න. මේක ඕම එරෝ එකක් එන්නත් පුළුවන්. එතකොට ආයෙත් මෙහෙම කරාම හරි. ඉස්සරහා මෙතන බටන් එක එබුවට පස්සේ මේ පේජ් එකට එනවා. මේක නම් මේ 한국 이민재단 කියන ඔය වෙබ්සයිට් එකේ
මේ IDM password එක හදන එක. මෙතන නම් අර සෝසිනෙට් එකෙන් ඔටෝමැටික් මෙහෙම ඉන්ෆර්මේෂන් එනවා ID එක නා. ඒක නිසා මෙතන password එක විතර ආයෙත් දැම්මම හරි. මෙහෙම. password එක දාලා address එක දාන්න ඕනේ. address එක. address එක දාන්න එපුවම මෙහෙම pop-up එකක් එනවා. ඒ pop-up එකෙන් ඔයගොල්ලෝගේ address එක හොයලා දැම්මම හරි. මෙහෙම හොයලා මෙහෙම එපුවම ඒක ඔටෝමැටික් යනවා. ඒක මෙහෙම ඔටෝමැටික් මෙතනට එනවා. සංසේජුසෝ කියන එක න අර රූම් නම්බර් එක ඒ වගේ ඒවා දැම්මම හරි මෙහෙම. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ෆෝන් නම්බරේ දැම්මම හරි මෙතනට. ෆෝන් නම්බරේ දාලා මෙතන ඉන්ජන් කියන ওই බටන් එක තියෙනවානේ ඒක එබුවම ඔයගොල්ලෝගේ ෆෝන් එකට කෝඩ් එකක් මැසේජ් එකක් එනවා. ඒක මෙතනට ගැහුවම හරි. ඒ කෝඩ් එක ආවම මෙහෙම දැම්මම හරි. දැම්මට පස්සේ මෙතන ඉන්ජන් වල්යෝ කියන බටන් එක එපුවම හරි. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ නේෂනාලිටි එක තෝරන්න ඕනේ. අපි ලංකාවේ නිසා ශ්‍රී ලංකා අයගො. ශ්‍රී ලංකා මේම තේරුවම හරි. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ වීසා ටයිප් එක තේරුවම හරි. ඊපස්සේ මෙතන තියෙන මේ බටන් එක ක්ලික් කරලා 저장. එතකොට 한국 이민재단 එකෙනුත් මේ ඔයගොල්ලෝ ID එකක් හදාගත්තා. ලොග්ඉන් වුණාම හරි මෙහෙම ගහලා ලොග්ඉන්. එතකොට මෙහෙම ටෙස්ට් එකක් තියෙනවා. CBT නම් CBT, PBT නම් මේ බටන් එකක් තියෙයි රෙජිස්ටර් කාලේ. ඔයගොල්ලෝ මෙහෙම චොප්සු අගි කියන එක එපුවම මොකද්ද මොන ටෙස්ට් එකද කරන්න යන්නේ කියන එක එනවා. ඒක ඔයගොල්ලෝ තේරුවම හරි අපි දැන් නම් ලෙවල් ටෙස්ට් එක කරන නිසා 사전평가 ඊට පස්සේ 특별 배려대상 여부 කියන එක නා අපිට අර මොකක් හරි ඇඟට අමාරු දෙයක් එහෙම අර ස්පෙෂල් chance එකක් දෙන්න චඟීන් වගේ එහෙම දෙන එකක් තියෙනවා. ඒක නම් අපිට නැති නිසා X එක තෝරලා තාන්තංගයකට ගියාම හරි. මෙහෙම බැලුවම ඒ ඩේට් එකේ ටෙස්ට් එක මෙහෙම තියෙනවා. PPT එක නම් ඉතින් එක ටෙස්ට් එකක් නිසා එක ඩේට් එකක් එන්නේ. මෙහෙම ඩේට් එකේ බලලා ඕගොල්ලන්ට ඕනේ ටයිම් එකක් මෙහෙම තෝරන්න පුළුවන්. මේක නම් CBT එක නිසා තමයි ඔහම තෝරන්න තියෙන්නේ. PPT එක නම් ඔහම තෝරන්න නෑ. වෙලාවක් වෙනම තියෙනවා. එහෙම මෙහෙම තෝරලා තාන්තංගේ ඊළඟ ස්ටෙප් එකට ගියාම හරි. එතකොට මේක නම් PPT CBT ඔක්කොම එකයි. මෙහෙම සල්ලි දෙන පේජ් එක එනවා. මේකෙන් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම කසංගේජ කියන එක තමයි තෝරන්න ඕනේ. අනිවාර්යයෙන්ම කසංගේජ එක තෝරලා මෙතන බටන් එක ඔබලා 결제하기 කියන එක එබුවම මෙහෙම pop-up එකක් එනවා. මේක 전체 동의 කියන බටන් එක ඔබලා මෙතන තියෙන 다음 කියන එක එබුවම හරි ඊට පස්සේ මෙතනින් නම් ඕගොල්ලන්ට ඕනේ බැංක් එක තේරුවම හරි. මේක නම් අවුලක් නෑ. ඕගොල්ලෝ හනා බැංක් එක පාවිච්චි කරන හනා බැංක් තෝරන්න ඕන එකක් තේරුවම හරි. ඊට පස්සේ මේක අනිවාර්යෙන්ම යොංසුජුන් පාරෙන් එක අන්ක්ලික් කරන්න. එතකොට තමයි ඒක ඉක්පන්ට වෙන්නේ. මේක ක්ලික් වෙලා තියෙන නිසා ඒක මෙහෙම නැති කරලා බැංක් එක විතරක් තේරුවම හරි. එහෙම තෝරලා තාම් එකට ගියාම මෙහෙම ඩීටේල්ස් එනවා. මේකත් 결제 කියන බටන් එක එපුවම ඉවරයි. එතකොට 접수가 정상적으로 완료되었습니다. මෙතන තියෙනවා කොහොමද ඔයා 접수න එක චෙක් කරන විදියක් තියෙනවා. my page එකට ගිහිල්ලා 접수 확인 එකෙන් චෙක් කරන්න පුළුවන් කියන එක. 접수증 එක නම් ඒ ටෙස්ට් එක දවස් 3කට ඉස්සෙල්ලා 접수증 එක බලන්න පුළුවන්. ඔයගොල්ලන් ටෙස්ට් එකට යද්දී නම් නිකන් ඔයගොල්ලන්ගේ 외국인 등록증 ID කාඩ් එක විතරක් අරන් ගියාම හරි මෙතන බැලුවම ඒ තැනේ ඇඩ්‍රස් එක ඊට පස්සේ ඇතුල් වෙන්න ඕනේ ටයිම් එක 9 ඉඳන් 9:20 වෙනකම් ටෙස්ට් ඩේට් එක ඊට පස්සේ මෙතන බැලුවම ඔයගොල්ලන් සල්ලි දාන්න ඕනේ සම්මන් පරිචොනොන් මේ සල්ලිය දාන්න ඕනේ බැංක් account එකේ details උත් තියෙනවා මෙතන බැලුවම දවසින් ඇතුලේ දාන්න ඕනේ එතකොට තමයි චොප්සු එක ඉවර වෙන්නේ ඒක නිසා දැම්ම
මෙතන මේ ඕගොල්ලන්ට එන ওই බැංක් account එකට සල්ලි දාලා ඒක තියාගෙන හිටියම හරි. එතකොට ඕගොල්ලන්ට my page එකෙන් ඒක හරියට වුණාද නැද්ද කියලා දවස් දෙක තුනකින් ඇතුලේ ටෙස්ට් මේ චෙක් කරන්න පුළුවන්. සල්ලි මේ වෙලාවේ ඇතුලේ දාන්න නැත්නම් ඒක ටෙස්ට් එක ආයෙත් කැන්සල් වෙනවා. ඔහොම තමා කරන්න ඕනේ.